ආයුබෝවන් අද අපි බලමු RMYT platform එකේ accounting module එක භාවිත කර transaction category එක සාදා ගන්න ආකාරය. sidebar transactions menu එකට ගොස් transaction category tab එකට යන්න. මෙමගින් invoice, bills, expense සඳහා transaction category සාදා ගත හැකිය. පළමුව invoice සඳහා category එක සාදා ගන්න හැටි බලමු. category ලෙස invoice එක ඇතුළත් කරන්න. name එකක් ඇතුළත් කරන්න. same as name ක්ලික් කර create කරන්න. දැන් මෙම අල්ටේෂන්ටු invoice category එක invoice සඳහා භාවිත කිරීමට පුළුවන්. අපි දැන් බලමු bill එක සඳහා category එක සාදා ගන්න ආකාරය. category name එක ලෙස payment ඇතුළත් කරන්න. category group එක ලෙස bills ඇතුළත් කරන්න. දැන් name එකක් ඇතුළත් කරන්න. save as name ක්ලික් කර create කරගන්න. මේ ආකාරයට bill සඳහාට category එකක් සාදා ගන්නට පුළුවන්. ඒ වගේම salary expense සඳහාට category මේ වගේ සාදා ගන්නට පුළුවන්. ඔබත් ව්‍යාපාරික ලෝකයේ ඉදිරියටම යන්න අදම RMYT books සමග එකතු වන්න. RMYT Books. Zero guesswork.